හිමි ඔබට මේ පොසොන් පොය දවසෙන් පස්සේ උදා වෙන සතිය කොහොමද කියලා කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය සිකුරුත් එක්ක 8 වෙනි ගමන් කරනකොට තමයි මේ සතිය උදා වෙන්නේ. චන්ද්‍රයා නම් බලවත්ව ලග්නින් පටන් ගන්නවා ගමන් කරලා. ඉතින් මේ සතියේ පසුගිය දින කිහිපයට වඩා සුබවාදී තත්ත්වයක්, සතුටුදායක තත්ත්වයක් මේ පොය දවසෙන් පස්සේ ඔබට උදා වෙයි. හිතේ සතුට ඇති වෙයි. බාධා ටිකක් අඩු වෙන ස්වභාවයක් පෙන්වම් කරයි. ඒ වගේම සතිය මැද වෙනකොට ඔබේ චිත්ත ඒකාග්‍රතාවයේ ඒ වගේම ධෛර්ය සම්පන්න ස්වභාවය වැඩි වෙයි. බාධා ජය ගන්න තරම් ශක්තියක් ඇති වෙන්න ධනු ලග්නීමයට ඉඩ තියෙන බව තමයි පෙන්වම් කරන්නේ. හැබැයි එක දෙයක් තියෙන්නේ මේ ධනු ලග්නීමගේ බ්‍රහස්පති ග්‍රහය අටවෙනි උච්චව ගමන් කරන්න පටන් ගන්නකොට හදිසි ධන ලාභ වලට ඉඩ තියෙනවා. රූමෙන් ලැබෙන ධනෙ නෙමෙයි ඔය ලොතරැයි ජයක් වගේ හදිසි ධන ලාභයකට ඉඩ තියෙන බව පේනවා. ඔබේ තියෙනවා නම් ශරීරයේ සීනි කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න කියලා අපිට මතක් කරන්න ඕනේ. අප්‍රමාද වෛද්‍ය උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා. අතපසු වෙලා තියෙන ව්‍යායාම වාගේ දේවල් නැවත පටන් ගන්න ඕන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ධනු ලග්නී මේ ඔබට මංගල යෝජනා ගැන එම් සම්බන්ධතා ස්ථිර කරගන්නවා වගේ දේවල් පිළිබඳව මේ සතිය ඒ තරම්ම සුබවාදී තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. එවැනි කටයුතු ටිකක් ප්‍රමාද කරාට කමක් නැති බව පේනවා. බොහෝ දෙනෙකුට සතුරන් ඉන්නවා. ප්‍රසිද්ධ සතුරන් ඉන්නවා, රහස් සතුරන් ඉන්නවා. ඉතින් ධනු ලග්නීමයන්ට මේ දවස්වල පරිස්සම් වෙන්න තියෙන ඔය රහසේ තමන්ට විරුද්ධව කටයුතු කරන ඊර්ෂ්‍යා කරනවා වගේ අයගෙන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන නිසා ධනු ලග්නීමයන් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන කියන එක මතක් කරනවා. ඉතින් ඉඩකඩම් දියුණුවට කරන කටයුතු බොහෝ විට සාර්ථක කරගන්න අපහසු වෙන්නේ නැහැ. ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය නැවත බලාපොරොත්තු වෙන තුරු විශේෂ සුබ කටයුතු මංගල යෝජනා ඉදිර කරගන්න එක, විවාහ නැකත් යොදා ගන්න එක, නිවාස නැකත් යොදා ගන්න එක වගේ දේවල් නම් ඒ තරම්ම සුබඵලදායක තත්ත්වයක් නෙවෙයි කියනවා කරන්නේ. ඉතින් ඔබ උනන්දුවෙන් උත්සාහයෙන් ඔබේ කටයුතු කරගෙන යන්න, ඔබේ ආගම සිහි කරන්න. මේ ගුරු කියලා කියන්නේ ජ්‍යොතිෂයේදී ගුරුවරුන්ට. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරු අම්මා තාත්තා වගේයිද. මෙයට උපස්ථාන කිරීමෙන්, උදව් කිරීමෙන්, ඖෂධ පරිත්‍යාග කිරීමෙන් බොහෝ දුර සුබවාදී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. බ්‍රහස්පතින්දා දවස්වල උදේ 6:00-7:00 අතරේ බුද්ධ වන්දනාව කරලා කහමල් ටිකක් පූජා කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා සිතපතා ගන්න. දස දිසා පිරිත උදේ අවස භාවිතා කරන්න. බ්‍රහස්පති කියන අපල උතුරු දුරු කරගන්න ධනු ලග්නීමිය ඔබට ඒකාන්ත වශයෙන්ම අවස්ථාව ලැබෙන බව පේනවා. ඉතින් මේ කාලේ ඔබට වඩාත් හොඳයි ජය අංකයේ විදිහට අංක 1 භාවිතා කරන එක. ජය පාට විදිහට භාවිතා කරන්න දිලෙන සුදු පාට. වාද බොහොමයක් ජය ගන්න පුළුවන්.